අයුබෝවන් යාළුවනේ. ඉතින් ඔන්න අද මම කතා කරන්න යන්නේ පපෙක්ව නාවන හරි පියවර මොනවද? ඒ වගේම මුලින්ම අපි නාවන්න ඕනේ ඔළුවද එහෙමත් නැත්නම් පපාගේ ඇඟද කියන එක ගැන. පිළිතුර හා හොඳම ක්‍රමය තමයි බබාගේ ඇඟ නාවල ඉවර වෙලා ඊට පස්සේ දෙවනියට බබාගේ ඔළුව නාවන එක. මේකට හේතු තුනක් තියෙනවා. පළවෙනි හේතුව තමයි පපාගේ ශරීර උෂ්ණත්වය පාලනය වෙනවා. ඒ කියන්නේ ඇඟ මුලින්ම නෑවුවාම. පපාගේ ඔළුව මුලින්ම නාවද්දී පපාගේ ඔළුව හරහා තමයි එයාගේ ශරීර උෂ්ණත්වය පිට වෙන්නේ. එතකොට ඔළුව මුලින් නෑවුවාම එයාට සීතල දැනෙන ප්‍රමාණය වැඩි. එතකොට බබා කරන්නේ බබා ගොඩක් අඬන්න ගන්නවා. ඒ වගේම එතකොට අපිට බබාව හරියට නාව ගන්න බැරි වෙනවා. මොකද අම්මලා කැමති නෑනේ බබාලා හයියෙන් කෑ ගහලා අඬද්දී නාවන්න. ඒ නිසා මේකට හේතුව තමයි බබාව ලෙඩ වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. ඒ කියන්නේ බබාගේ ඔළුව නාවත්තේ මුලින්ම අපි ඔළුව නාවලා ඇඟ නාවනකම් එයාගේ ඔළුව පොඩක් තෙත ගතියෙන්න තියෙන්නේ. අපි ඔළුව මුලින්ම පීදානවා තමයි. ගොඩක් දුරට ටිකක් පීදාලා තෙත මාත්තු කරන උනාට හොඳටම පීදාන්නේ ඇඟත් නාවගෙන ගිහින් ඉවර වෙලානේ. ඒ නිසා එයාට හෙම්බිරිස්සාවක් ඒ වගේ ලෙඩවීමක් ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. එතකොට ඇඟ මුලින්ම නෑවුවාම අපිට ටක් ගාලා ඇඟ නාවගෙන ඊට පස්සේ අවසානයේ ඔළුව නාවගෙන ටක් ගාලා යාව පීදාලා එයාගේ ඇඳුම් ටික අඳලා හොඳට ඒ වැඩ කරගන්න පහසුයි. අනිත් කාරණේ තමයි බබා බය වෙන්නේ නැහැ. බබාගේ ඇඟ මුලින්ම නෑවුවාම එයා බය වෙන්නේ නැතුව වතුරට හුරු වෙලා නාස හිතිලා එයාගේ ශරීරයේ උෂ්ණත්වයත් එයා පාලනය කරගෙන හොඳට නා ගන්නවා. මේ අලුතෙන්ම මමත් මේ මුලින්ම බබාව නෑවුවේ ඔළුව නාවලා ඊට පස්සේ ඇඟ නාවලා එහෙම තමයි කරේ. හැබැයි දැන් මං එහෙම කරන්නේ නැහැ. දැන් මම මුලින්ම ඇඟ නාවලා ඊට පස්සේ තමයි ඔළුව නාවලා බබාව ඇඳුම් ටික අඳගෙන හොඳට පීදාලා එක්කගෙන යන්නේ. ඉතින් ඊයේ මම බබාව නෑවුවා. එයා ගොඩාක් ආසාවෙන් වතුර නෑවා. දැන් අපි සමහරවිට අඬද්දී නාවන්න බයයිනේ. එතකොට එයාලා චුට්ටයි අපි නාවන්නේ ටක් ගාලා අරගෙන යන්න බලනවා. ඉතින් මේ ක්‍රමය හොඳම ක්‍රමය කියලා අම්මලාටත් හිතෙන්න පුළුවන්. ඔයත් try කරලා බලන්න. චූටි පැටියව නාවද්දී මුලින්ම ඇඟ නාවල ඉවර වෙලා හොඳට බබාව ඔතාගෙන චුට්ටක් පිය දාලා ඊට පස්සේ ඔළුව නාවන්න ගන්න. මම මේ කියන්නේ චූටිම බබෙක් ගැන ලොකු. බබාව නාවන විදිහ පියවර 4ක් ඔස්සේ ඔයාලට කියලා දෙන්නම්. දැන් අපි බලමු පළවෙනි පියවර මොකක්ද කියලා. පළවෙනි පියවර තමයි බබාගේ කකුල් වල ඉඳලා ඇඟ දක්වා චුට්ටු චුට්ටු තෙම්මන්න වතුරේ. කියන්නේ කකුල් වල ඉඳලා ඇඟ වෙනකම් වතුරෙන් තෙම්මලා එයාව වතුරට හුරු කරගන්න. එතකොට එයා බය වෙලා අඬන එක නවත්තනවා. ඊපස්සේ බබාගේ ඇඟ හොඳට හොදලා සබන් ගාලා ඒ කටයුතු කළා. ඇඟ හොදගෙන ඉවර වෙලා අන්තිමට බබාගේ ඔළුව හොදන්න. ඔළුව හොදගෙන ඊට පස්සේ ඔයා කරන්න ඕනේ බබාගේ ඔළුව මුලින් හොඳින් පීදාලා ඇඟේ දැන් අපි තෙත රැඳෙන තැන් තියෙනවනේ තැන් හොඳින් තෙත මාත්තු කරලා පීදා ගන්න එක. ඉතින් ඔයාලා හැමෝම දන්න දෙයක් මං කියන්නේ මේ. ඔයාලා බබාව නාවන්න එද්දී බබා නාවලා ඉවර වෙලා අඳින්න ඕන ඇඳුම් ටික ලෑස්ති කරගෙන තියාගන්නවනේ. ඒක හොඳ දෙයක්. මොකද අපිට ටක් ගාලා බබා නාවලා ගිය ගමන් බබාගේ ඇඳුම් ටික අඳලා එයාව උණුසුම් කරන්න පුළුවන්. ඔයාට වටිනවා කියලා හිතෙනවනම් ඔයාගේ යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාගේ බබාවත් මෙන්න මේ විදිහට ඇඟ මුලින්ම නාවලා ඊට පස්සේ ඔළුව නාවලා බලන්න. ඔයා බබා නාද්දී අඬන බබාලා ඉන්න අම්මලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න නාවලා ඉවර වෙලා.